නිවන්න පිස්සු වගේ. එම උගන්නන්න බෑ. Wow. What do you think? ලිගන්න අශෝක පෙරේරා. Welcome to my YouTube channel. ඔන්න ඉතින් අද දවසේ vlog එක අපි කරන්නේ මාතලේ පුරවරයේ ඉඳන්. ඉතින් අපි මාතලේ ආවා. Danitu is originally from Kandy. හැබැයි එයාගේ අම්මිගේ ගම තමයි මාතලේ. So they're all here. දිගටම මේ තමයි ඉන්නේ. ඉතින් අපි දැනට නිවාඩු කාලයක් හම්බුනා ගමන් අපි සුදුස් ගාලා ආවා මාතලේ. කොහොම හරි අද දවසේ අපි පෙන්නන්න බලාපොරොත්තු ඉන්නවා ඔයාලා මගේ vlogs වලින් වත් photos වලින් වත් වැඩි දැකලා නැති එක්කෙනෙක්ව. එයා හරිම ස්පෙෂල් කෙනෙක්. එයා දැන් මේ කාලෙම හිටියේ ඉන්දියාවල. එයා හරිමම දක්ෂයි මියුසික් වලට, ඩාන්සින් වලට. සයා ටීචර් කෙනෙක්. කවදියා දැම්ම කියන්නේ නැහැ. චුට්ටි කියනවා පෙන්නන්න. දැනුත් දැන් වොෂ් එකක් දාන්න ගියා. එයා ඉක්මනට එයි. බලමු එහෙනම් අද දවසේ වීඩියෝ එක මොනවද වෙන්නේ කියලා. හරි ඔන්න ඉතින් දැන් මං කිව්ව කෙනාව පෙන්නන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මෙයා. මේ තමයි දනින්දුගේ ලස්සන අක්කි. හයි. එයා දැන් මං කිව්වාගේ මෙච්චර දවස් ඉන්දියාවේ ඉඳලා එයා ස්ටඩීස් කරන ගමන් ඉඳලා දැන් ඔන්න ටික දවසකට ආවා. එයා මේ චූටි බඩක් කාලා ලෑස්ති වෙන්නේ. අකි බලන්න මේක ටැරෝ ඩෙක් එක. හ්ම්. ඒක ගොඩක් අය පාවිච්චි කරන්නේ මේ ප්‍රෙඩික්ෂන්ස් වලට. හැබැයි මම ඉගෙන ගත්තා ඉන්දියාවේ ඉන්නකොට මේ ටැරෝ රීඩර්ස් ළගෙන්. ඒගොල්ලෝ කියන්නේ මේක ප්‍රෙඩික්ෂන්ස් වලට නෙමෙයි තියෙන්නේ මේක තියෙන්නේ ගයිඩන්ස් වලට කියලා. ඒ හැමෝගෙම ජීවිතවල එන දේවල් වලට අපිව ගයිඩ් කරන්නේ. ඔයාට ඉඳ ගන්න මෙතනින්. අපි දැන් මේ රීඩින් එකක් බලන්න යන්නේ. බලන්න මොකද කියලා. කොහොම හරි අපි දැන් රීඩින් එකක් බලන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් මෙතන කතා වෙන්නේ අපි කවුරුත් ප්‍රොෆෙෂනල් ටැරෝ රීඩර්ස්ලා නෙමෙයි. නමුත් ඉතින් ඩෙක් එකක් තියෙන නිසා අක්කි ලෑස්ති වෙලා ඉන්නවා දැන් ඔයාලට පැහැදිලි කරන්න මොකද්ද මේ ටැරෝ රීඩින් කියන්නේ කියලා. ඉතින් අපේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට දනිතුගේ අතින් පොඩි අකරතැබ්බක් වෙලා සවුන්ඩ්ස් හරියට රෙකෝඩ් වෙලා නැහැ. ඒක නිසා මම චූටි වොයිස් ඕවර් එකක් කරන්න හිතුවා. ටැරෝ ඩෙක් එක සාමාන්‍යයෙන් කාඩ්ස් 78ක් වගේ තියෙන මට මතක විදිහට. ඒ 78ත් මේජර් අර්කානා and මයිනර් අර්කානා කියලා සෙට් දෙකකට වෙන් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට වැඩි විස්තර බලන්න පුළුවන් වෙබ් එකට ගියොත් මේ ටැරෝ රීඩින් ගැන. මට ආව කාඩ් එක තමයි චැරියට් කියන කාඩ් එක. ඉතින් මේකේ දැන් අක්කි එක්ස්ප්ලেইন කරනවා කාඩ් එකේ තියෙන පික්චර් එක. ඒතට ඒකේ black and white මිනිස්සු දෙන්නෙක් ඉන්නවා දෙපැත්තට හැරිලා. ඒ වගේම මැද ඉන්න පුද්ගලෙක්. ඉතින් ඒ පුද්ගලයා මම කියලා හිතාගන්න එක තමයි අක්කි කිව්වේ. රීඩින් එකේ ඊතර ටික අක්කිගෙන්ම අහගන්න පුළුවන්. ඉස්සරහට ඔයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ හරි ඔයාගේ පර්සනල් ලයිෆ් එකේ හරි ඔයාට හරියන ඔප්ෂන්ස් දෙකක් ඔයාලට තෝරගන්න වෙනවා. ඒකෙදි ඔයා බොහොම කල්පනාවෙන් නිවැරදිම තෝරගැනීම කරන්න කියන එක තමයි මේක තියෙන්නේ. මම මෙයා දැකලා තියෙනවා TikTok එකේ ලයිව් ඇවිල්ලා සමහර ගර්ල්ස් කරනවා. ඒගොල්ලන් ආ නිකන් වෙන දේවත්වයෙන් වගේ හැබැයි කරන්නේ නිකන් එක එක කැස්මැටික්ස් ළඟ තියාගෙන. ඒකේ ස්පිරිචුවල් සයිඩ් එකට ගොඩක් පාවිච්චි කරනවා මේක ආකාශික රෙකෝඩින් ඒවට හරි පාවිච්චි කරනවා. මොකද්ද? ආකාශික රීඩින් කියලා කියන්නේ. ඒකටත් ගොඩක් පාවිච්චි කරනවා. උඩ තියෙන ස්ටාර් එක ඔයාලට ගැලපෙන එකක් ඇවිල්ලා තියෙනවා. ස්ටාර් එකේ තියෙන මේ 1 2 3 4 5 6 7 ස්ටාර්ස් හතක් තියෙනවා. ඒක කියනවා ස්පිරිචුවල් එක ගත්තම ඔයාගේ ඇඟේ තියෙන එනර්ජි බොඩි එකේ නැත්නම් ෆිසිකල් බොඩි එකේ තියෙන චක්‍රස් හත අලයින් වෙනවා. හරි එතකොට ඔයාලට ඕන දෙයක් මැනිෆෙස්ට් කරන්න පුළුවන්. ඔයා හිතන ඕනම දෙයක් සිතේ පොතු දේවල් හම්බ වෙනවා වගේ ගත්තම Wow. What do you think? You are so lucky. Okay.
හයි දැන් ඔන්න මම ප්ලේසස් ස්විච් වුණා දනිදු එක්ක දැන් එයාගේ රීඩින් එක තමයි යන්න ලෑස්තියෙන්. හරිද? නෑ මේ මයින් අර්ථාන එක. එතන තියෙනවා කාඩ්ස් 56ක්. ඒක ටිකක් කම්ප්ලෙක්ස් මේක මේ ජාතකන එක. මේ මේන් ගයිඩන්ස් තමයි තියෙනවා ටික දවසකට. wow endless ධනය සශ්‍රීකත්වය ධනවත් වෙන්න යන්නේ. අයියයි වුඩ එහෙම දානවත් වෙන්න බෑ. ඔයාට කියන්නේ grounded වෙන්න. කොච්චර ඔයා උඩට ගියත් ඔයාට දේවල් ඒක පොළොවසර යනවා. ඔව් පොළොවසර යනවා. එතකොට මේක මගේ එක. ඔක තමයි ඔයාට දෙන ගයිඩන්ස් එක. ඒකට ඔයාට දුන්න ඇඩ්වයිස් එක මොකද්ද? පොලේ පය ගාලා ඉන්න. දැන් ඉතින් අපි පොඩි ජොලි වැඩක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් තනිතුට කිව්වා කාඩ් එකක් තෝරන්න කියලා අක්කි වෙනවට. එතකොට අක්කි ගැන හිතලා තමයි යා කාඩ් එක තෝරන්නේ. ඉතින් අක්කිම අක්කිගේ රීඩින් එක කරන්න යන්නේ. මොකද අපි එයා තරම් ලොකුවට මේක ගැන දන්නේ නැති නිසා. මේක මේ කොහෙන් ආපු කුසලවලද? ඒක මුලින්ම තිබිලා තියෙන ඒක සෙල්ලමක්මත් නෙමේ නේ. අපේ ලෑන්ඩර් තියෙනවා නයිට්. මම දැන් ඔය දැනිදුර තේරුම් කරන ගමන් ඉන්නේ මේක සෙල්ලමක් නෙමෙයි මේක ගොඩක් අය ලොකුවට විශ්වාස කරන දෙයක් කියලා සහ ගොඩක් අය මේ ටැරෝ රීඩින් එකක් කරගන්න සල්ලි ගෙවලා එහෙම තමයි ඒ රීඩින්ග්ස් කරන අයගෙන් ඒව කරගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ටැරෝ රීඩින් ගැන හොඳට කියවලා බලලා ප්‍රැක්ටිස් කරලා try එකක් දීලා බලන්න. දැන් ඔයාලා කොහෙන්ද ආපු? මේක මම ඉන්දියාවේ ඉන්නකොට ඉගෙන ගන්නකොට මගේ යාළුවෝ කරා ඔක. ආසිතයි. මේ ගත්තා. එහෙම බෑ දැන් ඔය අක්ක ගැන හිතලා ගන්න එපා. මම ගැන හිතලා ගන්න. ඔය දෙගන්නේ. ඔන්න ඉතින් හිතලා කාඩ් එකක් තෝරලා දුන්නා. හරිනේ. දැන් මෙතන උනේ ඇත්තටම මේකේ සමහර කාඩ්ස් තියෙනවා අපිට සෝෂල් මීඩියා වල පෙන්වන්න බැරි. ඉතින් ඒ වගේ කාඩ් එකක් තමයි ඔන්න මතුවුනේ. ෆයිනල් ජජ්මන්ට් ඒ වගේ තමයි. දැන් ඒකෙන් මොකද කියන්නේ අකි? කියන්නේ අපිට දැන් හැමෝටම සෙකන්ඩ් chance එකක් හම්බ වෙනවා ලයිෆ් එකේ. ඒ වගේ ඔයාටත් සෙකන්ඩ් chance එකක් හම්බ වෙනවා. මට කියන්න දැන් මට එතකොට මට ඒක කියන ඔයාටත් සෙකන්ඩ් chance එකක් හම්බ වෙනවා. ඒක හරියට පාවිච්චි කරන්න. මං හිතනවා අපි සාර්ථකව මේක දැන් ඉවර කරා කියලා. මොකද අපි තුන්දෙනාටම පොසිටිව් දේවල් කරන ඔක්කොම ආවේ. මට ප්‍රශ්න තියෙනවානේ. මට ප්‍රශ්න අහන්නේ. අනියන් රැන්ඩම්ලි කාඩ්ස් තුනක් සිලෙක්ට් කරා. දැන් අකි මේ තුනෙන් අපි ඉස්සෙල්ලාම බලමු මේ තුනෙන් මොනවද කියන්නේ කියලා. හරි? නම් මේ ෆස්ට් එක. The Fool. මේ කියන්නේ take a leap of faith. ඉතින් හිතන්න එපා. ලොකුවට ටෙන්ෂන් අරගන්න එපා. ස්ට්‍රෙස් අරගන්න එපා. ඔයා ඉස්සරහට මොනවද වෙයිද කියලා බය වෙන්න එපා. take a risk වගේ. ඊට ෆුල් කියලා තියෙන්නේ මෝඩෙක් කියලා කියන්නේ. ෆූල් කියන්නේ ඔව් මෝඩෙක් වෙන්න. කම මොහොතකට මෝඩෙක් කරලා බලන්න. ප්‍රශ්නයක් නෑ වට වරදින්න නැහැ කියලා. මේක රිප්ලේස් කරන්න. එහෙනම් මේක ගැන දෙන්න. ඔව්. so මේක wheel of fortune. හරි? මේකේ තියෙන දැන් ඔයාගේ කලින් තියෙන කර්ම account එකට අනුව ඔයාට සුබ හෝ අසුබ කියන දේ ඔයාට ඵල දෙනවා. ළඟයි. ගොඩක් වෙලාට මේක මේ ඔයා ලකී කියන එකට තමයි මේක එන්නේ. මේ the hangman. මේක ගොඩක් මේ අඩුවෙන් එන එකක් මේක. මේකේ තේරුම දැන් ඔයා දේවල් දිහා බලන විදිය තියෙනවානේ. ඔව්. ඒ දෘෂ්ටි කෝණය වෙනස් කරලා බලන්න. ඒ කියන්නේ එල්ලිලා බලන්න වගේ එකක්. පාර දැන් ඔයා දේවල් දිහා බලන විදියට ඔයාට විසඳුම හම්බෙන්නේ නැහැ. ඔයාගේ බලන විදිය වෙනස් කරන්න. එතකොට ඔයාට සොලියුෂන් එක thinking pattern එක වෙනස් කරලා. හරි. දැන් එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක දැන් මම දැකලා තියෙනවා කි TikTok එකේ ගොඩක් නිකන් කට්ටිය එක ස්ටෝන්ස් යූස් කරනවා නේ ජෙම්ස් වගේ කේක. ස්ටෝන්ස් මේකට සම්බන්ධ වෙන්නේ ඔයාට දැන් කියන මොකක් හරි ප්‍රශ්නයක් හරි ඔයාට දෙන ගයිඩන්ස් එකකට හරි ඔයාට රිමෙඩියස් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ස්ටෝන්ස්. ආතරේ ස්ටෝන්ස් වලත් ස්ටෝරීස් තියෙනවනේ එක එක. ඒවට අදාළ ভাইබ්‍රේෂන්ස් තියෙනවා. දැන් ඇත්තටම දැන් මම මේකෙන් ඔයාලට කාඩ් එකක් පික් කරනකොට මම ඔයාගේ කරන්ට් ভাইබ්‍රේෂන් එකට මම කනෙක්ට් වෙලා තමයි කාඩ් එක අරගන්නේ. එතකොට ඔයාගේ ඒ තියෙන ভাইබ්‍රේෂන් එක රයිස් කරන්න ඕන නම් හරි වෙනස් කරන්න ඕන නම් හරි ඒකට අදාළ රිමෙඩි එකක් විදිහට තමයි මම ඔයාලට
රෙකමන්ඩ් කරන්නේ ස්ටෝන් එක. So basically universe එකත් එක්ක connect වෙලා spiritual දෙයක්. හැම දෙයක්ම ভাইබ්‍රේෂන් එකක් කියලා හිතන එක තමයි. ඔයි තව දෙයක් ඔයගලන්ට කියන්න ඕනේ අක්කී දැන් අක්කී ඉන්දියාවල ඉන්නකොට අපි දෙන්න නිතර මෙහෙ ආව කියන්නේ එතකොට අක්කීගේ රූම් එකේ හැම තැනම ගහලා තියෙනවා මේ ඔය දැන් මැනිෆෙස්ට් කරන දේවල් ඒකේ quotes තියෙන අපි මැනිෆෙස්ට් කරනවා නම් දැන් අපිට මේ දේ හම්බෙන්නේ එහෙම කියලා ඉතින් අක්කීගේ ගොඩාක් තැන්වල තිබුණේ අක්කීගේ career wise අක්කීගේ studies wise ගොඩාක් හොඳ තැන්වලට ආව ගෙනියන්න කියලා සායා ඒ තැන්වලට යනවා කියන එක. ඉතින් මම හරියට ඒවා කියුවා. ඉතින් මම හිතන්නේ අක්කීට ඉන්දියාව යන්න හම්බුනේ අක්කී එක ගැන මැනිෆෙස්ට් කරපු නිසා because එයා හරි ආසයි කල්චර් එකට. ඒකෝට එයා ගොඩක් ඉගෙන ගන්න ආස කෙනෙක්. ඉතින් මැනිෆෙස්ට් කරපු ඉඳලා තමයි මම හිතන විදිහට අක්කීට එහෙට යන්නත් හම්බුනේ. ඒකත් මාර ස්ට්‍රෝං දෙයක්. ඒ කියන්නේ මැනිෆෙස්ටිංg කියන දේ ගොඩක් අය හරියට විශ්වාස කරොත් ඒක අනිවාර්යෙන් වෙන්න පුළුවන්. හරි අපි අද වැදගත් පාඩම් ඉගෙන ගත්තා. මමත් දන්නේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කීෙන්. හරි දැන් ඉතින් අපි ලෑස්ති වෙන්නේ අපේ ඊළඟ ගේම් එක. දැන් ඔන්න අපේ අනිත් අමුත්‍යාව අපේ ඌනෝ ගේම් එකට අපි සම්බන්ධ කරන්න පිළිගන්න මිසිස් චම්පා. අපි පොඩි සුළි මොහොතකින් දැන් අපි චම්පාස් කිචන් එකේ වැඩ ඉවර වෙලා තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් අපි චම්පාස් ෆුඩ් කන්න තමයි ඉඳලා චුට්ටි. iPhone සුපරට අපි එකතු වෙන්නේ සම්පා කුමාර කොඩි දොක්කසනේ ඔය කියන්නේ පාන අද උගරන මේ උණු යන්නේ ඔය තියෙන්නේ ඔයාලට පුළුවන් උණු ඉගෙන ගන්න ඕන නම් අපේ කෝස් එක සම්බන්ධ මේක ඇත්තටම ස්පෙෂල් උණු එකක් නේ මේ උණු ෆ්ලිප් මේ උණු ෆ්ලිප් කෝ ඊට පස්සේ ඔයාලට මේක දාන්න ඕන දාන්න. ඒක වයිල්ඩ් කාඩ් එක. ඒක පනිෂ්මන්ට් දෙන එක. ඕන පාටක් කාරි කොන හරි මිල්ල. මේකත් දාන්න මේක අපුනේ. 3 hours later. ඔයා මේක දැම්මත් නේ. අපි ඔක්කොම ස්කිප් කළා ආයෙ ඔයා එන්නේ. නිවන් මිස්සු වගේ. හොඳ නම. සපෝට් දෙන්න ඕනේ අපිට. අපේ අම්මා ආව වෙලේ ඉඳන් තාත්තා බඩගින්නේ දන්නේ නැන්ද බඩගින්නේ දන්නේ අපි වතුන අපි බඩගින්න. ඒගොල්ලෝ ඉවසන්නේ. එහෙම නෑ මේ අපි ඔක්කොම ගැස්ට්‍රයිටිස් කාරයෝ ඒක අපි ඉවසන්නේ නෑ ඔයාලා දැන් blue color ඕන එකක්. බ්ලූ කලර් දාන්න ඕ ෆෝ කරා. මම ෆ්ලිප් කරනවා. යෝ සීලමු දෙයනි පැතරවල. දැන් අම අනිත් කල්ප එම උගන්නන්න බෑ. ඒව පොඩි කාලෙන් අදින මම මට කාඩ් පහක් දෙන්න අම්මා. ඒ දෙක තමයි පාට් අකමද. කළු පාට පැත්තෙන් නමනේ orange ඔව් මේ දුවලා එක පුතා ওই දුවලා දෙන්නෙක් ඉන්නවනේ දැතර අපි කියනකොට වැඩි වෝට් එක ඒක පොඩ්ඩක් මේ අම්මයි පුතයි එක ටීම් එකකට ඇවිල්ලා දිනු බෑ කියායි නෑරනේ. A few moments later. ගේම් එකේ හින දිගට ගියානේ. හරි අම්මා දින්න ඊට පස්සේ දෙක සන් තුන daughter අතර daughter නල්ලා. අපි දැන් තව එක ගේම් එකක් ගහලා ඉතාමත් රසවත් ආහාරයක් සමගින් ඔබ හමු වීමට බලාපොරොත්තු වන අපි කවුද? යන්න දැන් පෙරේරා අධිකාරීස් චම්පාස් කිචන් එයාලා කන දවල් හදපු ඒවා. යයි අපේ කලු නැන්දා
කල්ලන්දා දකින්න ඇති ඔයගොල්ලන් වීඩියෝ එකේ. අන්දනී මිසිස් නන්දනී ඔයාලා දකින්න ඇති අපේ මේ පරණ බ්ලොග්ස් වල රබන් ගැහුව නැත. ඔව්. මෙන්නෙනවා අපේ අනිත් සමාජිකයා. සමාජිකයා ආවා. පිටාට. ලිගන්න අශෝක පෙරේරා අපිට දෙන්න. අපි දැන් කන්න යන්නේ නම් ආස චිකන් එක තියෙනවා. yes අපි දැන් තාත්තෙන් ප්‍රශ්නයක් අහන්න. තාත්තා දැන් මොකද ඉතින් අපි දැන් කාලෙකට පස්සේ ආවේ. අක්කත් දැන් කාලෙකට පස්සේ ඔන්න ආවේ. මුලින්ම අක්කාවෙක් ගැන මොකද්ද කියන්න තියෙන්නේ? දෙවාට මොකක්ද අහන්න තියෙන්නේ? ඇත්තටම දැන් මේ ස්ටයිම් නේ හම්බුනේ නේද? මොකද අපේ වෙඩින් එකට කලින් ඕගලන් දකින්න ඇති අපේ ෆොටෝ එකක් තිබුණා මේ අකියෝ මම ෆෝන් එකේ අල්ලගෙන හිටියේ අපි සයින් කරාට පස්සේ. අකියෝ ෆෝන් එකේ තමයි අපි පෙන්නුවේ කට්ටියට සයින් කරන වෙලේ. ඉතින් දැන් අක්කිත් එක්ක මේ ෆස්ට් ටයිම් තමයි අද අපි කට්ටිය ඔක්කොම එකතුනේ මේ පාර ආවට පස්සේ නේ. ඔයයි මොනවද කියන්න තියෙන්නේ? ඉතින් දැන් පවුල සම්පූර්ණයි කියලා දැනනවා. හරි එහෙනම් දැන් මමත් කන්න යන්නේ මට බඩගිනි. බයි බයි. අද දවසේ අපේ දවස් ඉවරයි නේ. අද දවස් ඉවරයි. ඉතින් අද දවසේ අපි ලස්සනට ගත කරා. අපේ අම්මා ඩුඩු ෆස්ට් ටයිම් ඌනෝ ප්ලේ කරලා දින්නා. අපි මයිල් කරාට පස්සේ අක්කිව ඔන්න නේද ෆස්ට් ටයිම් අපි අක්කිත් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරා. ඉතින් මේක ස්පෙෂල් ව්ලොග් එකක්. හැබැයි තාම ඉවර නෑ. අපි දැන් දොයි යන තමයි ලෑස්ති වෙන්නේ. හෙට උදේට හම්බෙමු නේද? හෙට උදේට හම්බෙමු. The next day. Good morning. අපි යනවා ගෙදර. කොම්පැක්ට් කරගත්තා. කට්ටිය එළියේ බඩු පැක් කරගෙන මම ඉන්නේ. මෙන්න බඩු පැක් කරනවා. මට ජෙනුවින්ලි මතක නෑ මෙතන නම් මොනවද කිව්වේ කියලා. මොකක් හරි පාන්ගිත කතාවක් කියන ඇති ෂුගර් එකට. මේ මගේ ෆෝන් එක කායිකේ බ්ලූටූත් එකට කනෙක්ට් වෙලා ඉතින් මෙලෝ දෙයක් ඇහෙන්නේ මං අනිවාර්යෙන් කියන්න ඉතින් මට ගොඩක් හැපි කියලා මාතලේ ආව එක. ඉතින් කට්ටිය එක්ක ලස්සන කාලයක් ගත කරා. ඉතින් මං හරි ආසයි දන්දිගේ පවුල ඇත් එක්ක කාලේ ගත කරන්න. හරි හෝම්ලි එහෙ. ඉතින් ආයික්මන්ට මෙහෙනවා. එන්න බයි දන්න අපිත් එක්ක. මට වැඩේ. දනිදුලායි ගෙදරාම ඉතින් කරන්න අමාරුම දේ තමයි ආය ආපස්සට අපේ ගෙදර එන එක. මොකද නිතර ඉතින් යන්න හම්බෙන්නේ නෑනේ අපිට. එහෙ අපිට නිවාඩු දවසක් හම්බුනොත් තමයි යන්න හම්බෙන්නේ. ඉතින් දනිදුගේ වැඩත් එක්ක තමයි ගොඩක් වෙලාවට අපිට යන්න වෙලාව හදාගන්න අමාරු. මොකද එයාගේ බෑන්ඩ් එකේ වැඩ කටයුතු එක්ක ඉතින් ටිකක් අපහසුයි කාලේ වෙන් කරගන්න. හැබැයි ඉතින් මං අර මුලදී කිව්වා වගේ අපි අනිවාර්යෙන් ෆ්‍රී වෙලාවක් හම්බුන ගමන් අම්මවයි තාත්තවයි නැන්දවයි බලන්න යනවා. ඉතින් දැන් අක්කිත් ඉන්නවා. හැබැයි අක්කි හෙට නිදම සමායට ආයේ ඉන්දියාවේ යයි. ඉතින් අක්කි ආවට පස්සේ තමයි ආයේ අක්කි බලන්න හම්බෙන්නේ. අම්මයි තාත්තයි මගින් බස්සන් යනවා අපි. ඒගොල්ලෝ මගින් යන ගමනක් යනවා. ඉතින් අපි මගදී හම්බෙමු. දැන් අපි අම්මලා බහින්න යන්නේ. අම්මා පොඩ්ඩක් ගෙන අරින්න එපා. මෙහෙම බයි. බයි. සර්ණයි. සර්ණයි. නුවර පුරවරේ තමයි අපි මේ මොහොතේ ඉන්නේ. නුවර සිට අපිට නුවර ඇවිදින්න වෙලාවක් හම්බුන්නේ නැහැ. සනීප නැහැ.
ඔයත් යන්න හම්බුන්නේ සනීපනේ. ටයිම් එක ගන්න මට දරෑ වැඩ. ඊළඟ පාරෙන් දවස් 3කට වගේ එන්න ඕනේ. එතකොට අපිට පොඩ්ඩක් ඊළඟ සැරේ බලමු. ඒවත් මොකද ඉතින් ට්‍රිප් එක යන. ඇත්තටම මාර නිදහසක් වුණා. ගෙදර ඇවිල්ලා චුට්ටක් හිටිය Good දවසක්. time. යා. කාලෙන් අපි අක්කා ඌනෝ ප්ලේ කරා. ඔව්. අක්කා මං හම්බෙලා තිබ්බ එකපාරයිනේ. එන කාලෙකින් අක්කා හම්බුනේ. අපි ඔක්කොම එකට සෙට් වෙන එකපාර මේ ෆස්ට් ටයිම් එක. හරියටනේ. හරියට. ඔව්. අපි මේ අම්මිලත් එක්ක ෆස්ට් ටයිම් ආවට පස්සේ අක්කියෝ දැක්කේ නේ. ඔව්. ඒක දැක්කට පස්සේ ආයෙත් හම්බුන්නේ නෑනේ. මේ යන්නේ. කොළඹ පුරවරේ බලා. අපි කන්න නැතුවා. අම්මා කෑමයක් දුන්නා අතට. අද මොනවද තියෙන්නේ කියලා. සුපුරුදු කෑමෙල. අයියේ. අද මොනවද තියෙන්නේ කියලා අද මොනවද? There's special. අද චිකන්. එදා මොනවද තියෙන කරවලනේ? Oh. මෙයා රහට කාන්න දන්නවනේ. හොඳට අල්ලලා. ඒ අපේ මේ ඒ අනන්න පුරුදුනේ නම් අපේ මම්මගේ. අපි දැන් චූටි කය දාගෙන බත් ඔක්කොම ටික කාලා ඉවර කරා. මොකද අම්මා මාර රහට කෑම හදලා තිබ්බා. ඉතින් අපි කාලා ඉවර වෙලා ආයෙත් අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් ඔන්න පෑ ගානක් ඩ්‍රයිව් කරලා පෑඩියකොට එක්සිට් එක ළඟට ආවා. එතකම් මගේ චූටි පැටියා හොඳ නින්දත් දාගෙන තමයි ආවේ. ඔන්න දැන් තමයි මං ගෙදර ආවේ. අපි ගෙදර ඇවිල්ලා මාතරේ ඉඳන් කොල්බට ලොකු ඩ්‍රයිව් එකක් තිබ්බා. ඉතින් ඒක ඉවර කරලා ගෙදර ඇවිල්ලා ටැන් ටිකට කලින් තනිතුව පස්සලා වැඩට මං ආවා ගෙදර. පස්සේ කෑවා. ඉතින් අද දවස ටිකක් මහන්සි. ඉතින් තවත් අලුත් බ්ලොග් එකක් අරගෙන එනකම් අදට මම යනවා. කවින්ද අධිකාරී YouTube channel එක subscribe කරලා තියාගන්න. Love you.